හරි. අයුබෝවන් පුතේ Learning Lab YouTube channel එකට ඔන්න ඔයාලව ආයෙත් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එක කරන්නේ දුවේ පුතේ 9 ශ්‍රේණියේ දුව දරුවන් වෙනුවෙන් සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ පාඩම. මම දැන් දෙවෙනි වාරේ දරුවන්ට තියෙන විශේෂ පාඩමක් සහ සාමාන්‍ය පෙළ විභාගය දක්වාම අපිට වමනා වෙන ලකුණු වැඩි ලකුණු ගන්න පුළුවන් පාඩමක් තමයි මේ සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ කියන පාඩම. ඉතින් දුවේ පුතේ මේ 9 ශ්‍රේණියේ දුව දරුවන්ට විශේෂ පාඩමක් සහ මේක අනෙක් වසර දරුවන්ටත් විශේෂ පාඩමක්. ඉතින් දුවේ පුතේ අපි මේ බෝඩ් එකේ තියෙන ඔයාලට පේන්න සරල රේඛාවක් ආශ්‍රිත ඔයාලට ගානක් දීලා තියෙනවා. අපි මේක අද මේ වීඩියෝ එකේ ඉස්සරහින් තමයි සූදානම් වෙන්නේ. ඒත් එක්කම දුවේ පුතේ කියන්න ඕනේ අපේ YouTube channel එකේ 6 ශ්‍රේණිය සහ 7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය මේ කියන ශ්‍රේණිය 8ටම අදාළව අපි ඒ පාඩම් වලට අදාළ එක්තරා ගණිත කොටසක් අරගෙන ඔයාලට හොඳට පැහැදිලි කරන වීඩියෝ ටිකක් කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ ඔයාලට ඒව බලලත් ඔයාලගේ දැනුම වැඩි කරගන්න පුළුවන්. ඒත් එක්කම අපේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරි. එහෙනම් දුවේ පුතේ අපි යන් අද ගානට සරල රේඛාවක් මත බද්ධ කෝණ කියන මේ ප්‍රමේය යටතේ ආපු ගානක් තමයි මේ මෙතන මේ ඔයගලන් දැන් පේන්නේ. හරි දුවේ පුතේ. පළවෙනි දේ තමයි ඔයාලට පේන එක තමයි ඉස්සෙල්ලාම මේ තියෙන්නේ මේ සියලුම මේ ඉතුරු කෝණ මේ දීලා තියෙන අංශක 90 C කෝණය සහ 20 කෝණ මේ තියෙන සියලුම කෝණ තියෙන්නේ එක සරල රේඛාවක් මත. නේද? එක සරල රේඛාවක් මත තමයි මේ සියලුම කෝණ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට දුවේ පුතේ අපි දන්න එකක් තමයි මේ විදිහට සරල රේඛාවක් මත පිහිටලා තියෙන කෝණ මේ 90 අංශක C සහ අංශක 20 මේ කියන සියලුම කෝණවල ඓක්‍ය එකතුව කීයද? අංශක 180යි. නේ? අපි ඒක තමයි ඔන්න මේ පාඩමේ මේ සරල රේඛා ආශ්‍රිත කෝණ දැනගන්න ඕන විශේෂිතම කොටසක් තමයි අපි ගත්ත සරල රේඛාවක් මේ විදිහට ගත්තොත් මේ සරල රේඛාව මත අපිට කොපමණ බද්ධ කෝණ තිබුණත් හරිද? කොච්චර බද්ධ කෝණ තිබුණත් මේ සියලුම කෝණවල එකතුව සමාන වෙනවා කීයද? අංශක 180ට. මේක නියමයක්. හරි. මේ කවදාවත් වෙනස් වෙන්නේ නැති මේක නියමයක්. මේ විදිහට එක තනි සරල රේඛාවක් මත තියෙන කෝණවල එකතුව බද්ධ කෝණ මේ වගේ බද්ධ වෙලා තියෙන පුළුවන් කෝණ හරි අන්න එහෙම එකතුලා තියෙන කෝණවල එකතුව අංශක 180යි මේ ඔක්කොගේම එකතුව 180යි කියන නියමයේ ඔන්න දුවල පුතාලා 9 වසරේ දූ දරුවෝ හොඳට මතක තියාගන්න ඕන එකක්. හරිද? එහෙනම් දුවේ පුතේ අපි මේ කොටස දැනගත්තම නියමයේ මොකද්ද? සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුව අංශක 180යි. කියන එක දැනගෙන මේ ගාන අපි ඉස්සරහට හදාගෙන යන්න ඕනේ. හරි. එහෙනම් දැන් අපිට මේ කෝණේ කියන්නේ C වල අගය හොයන්න කියලා. මොකද C කියන්නේ අපි නොදන්න පදයක් අඥාත පදයක් නේ. නොදන්න අගයක්. එහෙනම් අපි ඊතුරු කෝණ දෙක දැන් කොහොමත් අඳුරනවා මේ. ඔයාලට පේනවා පුතේ මෙතන අගයක් දීලා තිබුණාට එක්තරා සලකුණක් තියෙනවා මේ කොටු සලකුණක් එක්ක. කෝණවලදී වලට හොඳට මතකෙත් ඇති කලින් වසර සහ 9 ශ්‍රේණියෙත් එහෙමයි. මේ විදිහට කෝණ දෙකක් එක්ක මෙන්න මේ හැඩේ තියෙනවා කියන්නේ මේක මොන කෝණයක් කියනවද අපි? මේකට අපි කියනවා ඍජු කෝණයක් කියලා. හරිද? එතකොට දුවේ පුතේ ඔයාලා දැක්ක ගමන් මේ වගේ රූපයක මේ කොටස දැක්ක ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ එහෙනම් මේක ඍජු කෝණයක්. මේ කෝණයේ අගය අංශක කීයක් කියලාද? අංශක 90යි. හරියටම අංශක 180න් හරියටම භාගයක් තමයි මේ අංශක 90 වෙන්නේ කියලා. හරිද දුවේ පුතේ? හරි. ඔන්න ඔකත් ඔයාලා මතක තියාගන්න. කෝණවල ඔහොම අවස්ථා එනවා. හරි කෝණේ අගය දෙන්නේ මේ වගේ සලකුණකින් අපි පෙන්නනවා. ගොඩක් දුර ඍජු කෝණේ තමයි එහෙම තියෙන්නේ. හරිද? එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ මේ වගේ සරල රේඛා දෙකක් තිරස්ව සහ සිරස්ව ලම්බකව මෙහෙම තියෙනවා නම් ඒ අවස්ථාවේ මෙතන තියෙන කෝණයේ අගය තමයි අංශක 90යි කියන එක. හරි. එහෙනම් අපි දැන් යමු ගානට. හරිද පුතේ? හරි. එහෙනම් දැන් අපි ඉගෙන ගත්ත දේ මොකක්ද නියමය? සරල රේඛාව මත ඇඳපු බද්ධ කෝණවල එකතුව අංශක 180යි. දැන් අපි මේ කටින් කියන එක අපි
ගාන හදද්දී අපි එක දැන් ගාන විදියට සුළු කරලා පෙන්වන්න ඕනේ. එහෙනම් මොකද කියන්නේ අපි? සරල රේඛාව මත ඇති බද්ධ කෝණවල එකතුව. ඒ කියන්නේ මේ කෝණ තුනේ එකතුව. හරි. අපි ඉස්සරම නොදන්න පදේ ලියාගමු C. ධන. ඊළඟට ඕනනම් අපිට අංශක 90 හා 20 90. ධන. අංශක 20. අන්න මොකද්ද? මේ බද්ධ කෝණවල එකතුව සමාන වෙනවා අංශක 180ට. ඔන්න ඔය කියන අවස්ථාව දුවේ පුතේ මෙතෙන්ට වෙන්න ඕනේ. හරි. ඔන්න ඔය කියන අවස්ථාව ඔයා හදාගත්ත කියන්නේ මේ ගානේ ඔයා ගොඩක් දුරට සාර්ථකයි. ඔයාලට ගාන හොඳට තේරලා තියෙනවා. මොකද්ද? තියෙන්නේ සරල රේඛාවක්. අපි දන්න නියමයේ තමයි සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුව අංශක 180යි කියන එක. එහෙනම් කෝණ තුනේ අගය එකතුව සමාන වෙන අංශක 180ට. එහෙනම් ඔයා මේකෙන් තේරෙන්නේ මොකද්ද? ඔයා නියමයේ හොඳටම දන්නවා කියන එක. හරි. නොදන්න දුවේ පුතෙක් වුණා දැන් මේකෙන් පස්සේ ඔන්න ඔයාලට තේරෙන්නේ නැති කොහොමද සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතු අංශක 180යි කියන එක අපි ගණිතමය ප්‍රකාශනයක් විදියට ලියාගන්නේ කියලා. දැන් මොකද කරන්න ඕනේ? අපි නොදන්න C කෝණයේ අගය හොයන්න ඕනේ. එහෙනම් අපි මේ නොදන්න C කෝණයේ අගය හොයන්න මේ සමීකරණේ මේ පැත්ත මෙයා තනි වෙන්න ඕනේ නේ. හරි. එහෙනම් අපි ඉස්සරහම මේ එකතු කරන්න පුළුවන් ඒවා අපි එකතු කරගෙන ඉමු. අනික තව එක දෙයක් තියෙනවා දෙවිපුතේ. ඔයාලගේ ඔය ගාන හදද්දී වලට අමතක වෙනවා තමයි අංශක කියන එක දාන්න. මේ පොඩි තිත උඩින් දාන එක සමහර දරුවන්ට මම දැකලා තියෙනවා අපේ පන්ති වල දරුවන්ගේ මේ අංශක මේ තිත එක දාන්න අමතක වෙනවා. හරි. එතකොට දෙවිපුතේ මේක අංශක බවට පත් වෙන්නේ නිකම්ම ඉලක්කම බවට පත් වෙන්නේ. ඔයාලා සාමාන්‍ය පෙළ විභාග වෙනකම් මේ වැරද්ද කරන් ගියොත් හොඳට පේපරේ බලන ගුරුවරයෙක් වුණොත් මෙයා මේකට අංශක දාලා නැති නිසා සමහරට ගානම ඔයාලගේ ලකුණු ඉවත් කරන්න පුළුවන් නැත්නම් ඒ ගාන හරියට හැදුවත් ලකුණු කීපයක් අඩු කරලා දෙන්න පුළුවන්. මොකද ඔයා හරියට අගයන් අංශක නම් අංශක ඒ කෝණවල හරි සංකේත නොදෑම නිසා. හරි. ඒව ගැන අවධානයෙන් යොමු වෙන්න ඕනේ. හරි. එහෙනම් අපි දැන් ගාන හදමු. එහෙනම් C කෝණේ තියෙනවා. දැන් අංශක 90යි අංශක 20යි එකතු කරපුවාම කීයද? අංශක 110යි. මේ ගාන ඉවර වෙනකම් මේ අංශක හරියට පවත්වාගෙන යනවා. සමානයි 180. ඔන්න දුවේ පුතේ මම මේක 8 වසරේ වීඩියෝ එකක් කියලා දුන්නා සමීකරණ විසඳන්නේ. දැන් අපි මේ නොදන්න කෝණයක් තියෙනවා. දන්න අංශක අගයක් තියෙනවා සමාන කෙනෙක් තියෙනවා. දුවේ පුතේ මේ සමානයි කියලා දාන්නේ මොකද? අපි මේ සමීකරණ එක සමානයි කියලා දාන්නේ මේ පැත්තේ ප්‍රකාශනයේ තියෙන අගයන් සහ මේ පැත්තේ තියෙන ප්‍රකාශනයේ අගයන් සමානයි. එතකොට දුවේ පුතේ අපි හිතුමනා අපිට මේ තියෙන අගය අපි මේ පැත්තට දානවා කියලා එහෙම කරන්න බෑ. හරි. එතකොට මේකේ සමානකම සමතුලිතභාවය නැති වෙනවා. හරි. එහෙනම් අපි ඒ වෙනකොට මොකද කරන්න ඕනේ? අපි දැන් මේ 110 කියන අගය ඉවත් කරගන්න ඕනේ. එහෙනම් මේ 110 කියන එක ඉවත් කරන්න මොකද කරන්න ඕනේ? මම කලින් වීඩියෝ වලට කියලා දීලා තියෙනවා බලන්න දුවේ පුතේ. මේ අගයටම සමාන ප්‍රතිවිරුද්ධ ලකුණ සහිත අගයක් ආදේශ කරන්න ඕනේ. එතකොට තමයි කැපිලා යන්නේ. මේ බලන්න 110ට අඩු කරන අංශක 110 සමානයි. දැන් අපි මේ විදිහට මේ මෙතන අගය ඉවත් කරන්න එම අගයටම සමාන ප්‍රතිවිරුද්ධ ලකුණක් සහිත අගයක් ආදේශ කරා. මේක අපි දැන් පිටින් දැම්මේ. දැන් සමීකරණය සමානයිද? නෑ. එහෙනම් මේක අපි නැවත සමතුලිත සමාන කරගන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? සමාන කිරීමේ ලකුණෙන් එහා පැත්තටත් අපි ඒ අගයම ආදේශ කරනවා. හරි. ඍණ 110ක් ආවා. හරිද? හරි. එහෙනම් දැන් අපිට සුළු කිරීමට යන්න තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? ධන 100 අංශක 110 ඍණ ඉවත් වීමක් සිද්ධ වෙනවා. නේද? ඊට පස්සේ මේ පැත්තේ අංශක ඉතුරු වෙනවා. සමානයි 180 න් 110ක් අඩු කරන්න ඕනේ. කීයද අංශක 180 න් 110ක් අඩු කරපුවම? ඔව් මෙතන ආගේ බිඳුවට බිඳුවයි 8 එකක් අඩු වුණාම 7යි 1 එකක් අඩු වුණා කියන්නේ බිඳුවම තමයි. එහෙනම් අපිට උත්තර එනවා C කෝණයේ අගය කීයද? අංශක 70යි කියලා. දැන් මෙහෙම අවස්ථාවේදී පුතේ මෙතන C වල වුණ දැමීමට උවමනා නැහැ. මොකද C කෝණයේ අගය තමයි අංශක වලින් පෙන්නලා දීලා තියෙන්නේ. අංශක 70යි. ඔන්න.
තේරෙනවනේ ඉතාම ලේසි. මේ වගේ ගණන් ඕන තරම් වෙනවා අපේ ගොඩක් දුවදරුවන්ට මේ ගානක් දැක්කම එයාලා බය වෙනවා. එකක් තමයි මෙයාලා මේ සංකල්පය ඔලුවට ගිහින්නේ. මොකද්ද මේ ගානක තියෙන සංකල්පය? මොකද්ද? සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතු අංශක 180 කියන එක දන්නේ. එතනින් මෙහාට යාට ගාන හදන්න තේරෙන්නේ නැහැ. හරි. සමහර අයට මේ සංකල්පය දන්නවා මේක තමයි සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතු අංශක 180 කියලා. හැබැයි ඒක මේ ගණිතමය ප්‍රකාශනයක් විදිහට ලියා ගන්න තේරෙන්නේ නැහැ. එහෙම දරුවන් ඉන්නවා. හරි. සමහර අය ඉන්නවා ඒකත් හදාගෙන සුළු කිරීම වලදී මේ වැරදි සිද්ධ වෙනවා. ධන එහා පැත්තට යවදී ඍණ වෙන්න ඕනේ, අගයන් වෙනස් වෙන්න ඕනේ කියන ඒවා තේරෙන්නේ නැතුව මේ වගේ ප්‍රශ්න සිද්ධ වෙනා ඉන්නේ. හරි. ඔන්න ඔය විදිහට මොකද වෙන්නේ? වැරදීම් සිද්ධ වෙනවා. එහෙනම් දුවේ පුතේ මේ වගේ සුළු කිරීම වලදී මෙන්න අපි ගන්න ආකාරය වුණ එහෙනම් අපි කියලා දුන්නා. මම හිතනවා දුවේ පුතේ ඔයාලට මේ ගණිතමය කොටස තේරෙන්න ඇති කොහොමද අපි මේ වගේ සරල රේඛාවක් මත බද්ධ කෝණවල බද්ධ කෝණ දීලා තියෙද්දි නොදන්න කෝණයක අගයක් සොයාගන්නේ කොහොමද කියලා. හරි. දුවේ පුතේ මම විශ්වාස කරනවා 9 වසරේ දුව පුතාලා වගේම අනිත් වසර වලට අයටත් මේක තේරෙන්නේ නැති කොහොමද අපි මේ ගණිතමය අවස්ථාව සුළු කරේ කියලා. හරි. ඒ වගේම දුවේ පුතේ ඔයාලට පොඩි දැනුවත් කිරීමක් කරන්නත් තියෙනවා. අපේ ඔයාලට මේ ජූලි මාසයේ අන්තිම සති සහ අගෝස්තු මාසයේ පුරාවටම නොමිලේ ඔන්ලයින් පන්ති පවත්වනවා. ජූලි මාසයේ නම් දුවේ පුතේ ඔයාලට පේපර් ක්ලාස් එකක් තමයි කරන්න හිතන් ඉන්නේ. ඊට පස්සේ අගෝස්තු මාසයේ මුල ඉඳන් ඔයාලගේ 3 වෙනි වාරයට අදාළ විෂය තියෙන පාඩම් අපි පටන් ගන්නවා. හරි. එතකොට මුළු මාසයේ පුරාවටම අගෝස්තු මාසයේ පුරාවටම සහ ජූලි මාසයේ අන්තිම සතිවල ඔයාලට මේක ෆ්‍රී ඔන්ලයින් ලංකාවටම ෆ්‍රී ඕනම දරුවෙක්ට සම්බන්ධලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මාත් එක්ක ඉදිරියට යන්න ඉගෙන ගන්න ආස දුව පුතා ඉන්නවා. එයාට ඉස්සරහටත් අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධ වෙන්න මම මේ වීඩියෝ එකේ යට ඩිස්ක්‍රිප්ෂන් එකේ සම්බන්ධ වෙන්න ආකාරය WhatsApp නම්බරය සහ Google ෆෝම් එකක් තියෙන දුවේ පුතේ ඒක සම්පූර්ණ කරලත් ඔයාලව අපි ගෲප් වලට සම්බන්ධ කරගන්නවා. ඒ අවස්ථා දෙකෙම ඔයාලට අපිත් එක්ක පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ ඔයාලා ඉන්නේ කෑගල්ලාවට ප්‍රදේශයේ දරුවෙක් නම් ඔයාලට පුළුවන් තනි හෝ කණ්ඩායම් පන්ති සඳහාත් අපිව විමසන්න. හරි. එහෙනම් මේ විස්තරات එක්ක මම විශ්වාස කරනවා අපේ 9 වසරේ දරුවන්ට මේ සරල රේඛාවක් මත බද්ධ කෝණවල ගානක් ආවම හදන්නේ කොහොමද කියන එක තේරෙන්න ඇති කියලා. එහෙනම් දුවේ පුතේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. සියලු දෙනාටම ජය වේවා.